අද අපි කතා කරන්නේ හරිව රසවත් මාතෘකාවක් ගැන. මේක ඩිජිටල් මුදල් ගැන ගමනක්. හිතන්නකෝ ෆෝන් එකේ ගේම් එකක් ගහලා හම්බෙන පොඩි ගාණක්. සමහර විට ඩොලර් සත ගාණක්. ඒක ලෝකේ වටේ ගිහින් අන්තිමටම අපේ ලංකාවේ බැංකු ගිණුමකට රුපියල් වෙලා එන හැටි. ඒක ඇත්තටම නිකන් මැජික් එකක් වගේ තමයි හිතෙන්නේ. ඒකනේ. ඉතින් මේ ඩිජිටල් පාර හොයාගන්න අපිට මඟ පෙන්වීමක් ලැබුණා. මේකෙන් කියලා දෙනවා කිසිම ආයෝජනයක් නැතුව උපේන පොඩි මුදලක් වුණත් ක්‍රිප්ටෝකරන්සි හරහා කොහොමද ආරක්ෂිතව අපේ අතටම ගන්න කියලා. ඔව් මේක හුදෙක් කරන හැටි කියලා දෙන එකට වඩා ටිකක් ගැඹුරු දෙයක්. මේකෙන් නිරූපණය වෙන්නේ අලුත්ම ආර්ථික රටාවක්. ඒ කියන්නේ ගෝලීය ඩිජිටල් අවකාශයයි අපේ දේශීය බැංකු පද්ධතියයි එකට සම්බන්ධ වෙන විදිය. ඉතින් අපි අද කරන්න යන්නේ මේ වීඩියෝ එකේ පියවරෙන් පියවර යන ගමන් ඒ එක් පියවර පිටිපස්සේ තියෙන තර්කය, ඒකේ තියෙන අවදානම් ඒ වයින් බේරන හැටි හරියටම ඒ හැමදේම ගැඹුරින් කතා කරන එක. ඒ කියන්නේ HiFiMe app එකේ ඉඳන් Binance එකට එතනින් P2P ක්‍රමයට අපේ බැංකු ගිණුමටම සල්ලි එනකම් සම්පූර්ණ ගමනම අපි විග්‍රහ කරනවා. නියමයි. එහෙනම් අපි මේ ඩිජිටල් සල්ලි මල්ල පස්සේ පන්නලා බලමු. බලමු මේකේ තියෙන හැංගිච්ච තැන් මොනවද අපි දැනගන්න ඕන වැදගත්ම දේවල් මොනවද තියෙන මුලින්ම පටන් ගමු නේද මේ සල්ලි ඉපීම සිද්ධ වෙන තැනින්ම HiFiMe app එකෙන්. හරි. එතකොට මේ HiFiMe කියන app එක ගැන වීඩියෝ එකේ කියවෙන විදිහට මේක ආයෝජනයක් මෙතුව ගේම් ගහලා පොඩි ගණන් හොයන්න පුළුවන් තැනක්. හැබැයි ඉතින් ලොකු ගණන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලාත් කියනවා. ඒ කියන්නේ මේකෙන් ලැබෙන්නේ අර ඩොලර් 0.3 වගේ හරිම පොඩි ගණන්ද. ඕ මේ වගේ ඇප්ස් වලට කියන්නේ මයික්‍රෝ අර්නින් එංග නැත්තම් ශුද්‍ර ඉපයීම අවස්ථා කියලා. මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ උපයන ගානටත් වඩා ඒ මුදල් අපේ අතට ගන්න යන ක්‍රියාවලිය. වීඩියෝ එකේ කියනවා ඩොලර් 10කට වඩා අඩු මුදලක් නම් ඒක ගන්න දවස් 7ක් බලන් ඉන්න ඕන කියලා. ඒක ටිකක් අමුතු නීතියක් වගේ නේද? අයියේ දවස් 7ක් බලන්න ඕන පොඩි ගාණක් ගන්න. ඒකේ තේරුම මොකක්ද? බොහෝ දුරට මම හිතන්නේ ඒකට හේතුව ගනුදෙනු ගාස්තු. එහෙම නැත්නම් transaction fees කියන එක. මේ මුදල් අපිට ලැබෙන්නේ USDC කියන ක්‍රිප්ටෝකරන්සි එකක් විදිහටනේ. ඔව්. ඒකත් Ethereum blockchain එක උඩ තියෙන එකක්. Ethereum කියන්නේ ගනුදෙනු ගාස්තු. අර gas fees කියන්නේ. ඒව ටිකක් ඉහළ පද්ධතියක්. ඒක තමයි කාරණය. ඉතින් ඩොලර් 0.3ක් වගේ පොඩි ගාණක් යවන්න ඊට වඩා වැඩි ගාස්තුවක් කැපෙනවා නම් ඒක පාඩුයිනේ. ඒ නිසා වෙන්නේ නැති වුන් පොඩි ගණන් එකතු කරලා සතියකට සැරයක් වගේ ගාස්තු අවම වෙන විදියට යවන්න හදන්නේ. ඒක නම් තේරෙනවා. ඉතින් මේ උපේන USDC ටික ගන්න නම් අපි Binance එකේ අපේ wallet address එක මේ HiFiMe app එකට දෙන්න ඕනේ. වීඩියෝ එකේ ඒක කරන හැටි හරි පැහැදිලිවම පෙන්නනවා. Binance එකට ගිහින් deposit තෝරලා USDC තෝරලා network එක විදිහක Ethereum ඒ කියන්නේ ERC20 තෝරලා ඒ ලිපිනය copy කරන් එන එක. මේක තමයි ඩිජිටල් ලෝකයේ ඉන්නන් අපේ ගිණුමට සල්ලි එන ගමනේ පළවෙනි දොරටුව වගේ. හරියටම ඒ ලිපියනේ දෙන එක හරියට අපි කාට හරි අපේ බැංකු ගිණුමන්කේ දෙනවා වගේ. හැබැයි මෙතනදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන වැරදි නෙට්වර්ක් එකක ලිපිනයක් දුන්නොත් උදාහරණයක් විදිහට Ethereum වෙනුවට වෙන නෙට්වර්ක් එකක් තේරුවොත් ඒ සල්ලි සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුරුවන්. ඒක ආපහු ගන්න බෑ. ඇත්තටම. ඔව් ඒ නිසා වීඩියෝ එකේ කියන විදිහටම අදාළ නෙට්වර්ක් එක හරියටම තෝරා ගැනීම අත්‍යවශ්‍යයි. හරි. දැන් අපි හිතමු දවස් කිහිපයකට පස්සේ අර පොඩි ගණන් එකතු වෙලා HiFiMe එකෙන් ආපු USDC ටික Binance එකට අවිල්ලා තියෙනවා කියලා. දැන් තමයි නියම වැඩේ පටන් ගන්නෙ. මේ ඩිජිටල් ඩොලර් ලංකාවේ රුපියල් බවට පත් කරගන්නේ කොහොමද? වීඩියෝ එකේ පෙන්නන විදිහට ඒකට Binance ගිණුම ඇතුලේ පොඩි සූදානමක් කරන්න වෙනවා. ඔව් ඒක තමයි මුලින්ම තේරුම් ගන්න ඕන Binance එක ඇතුලේ අපේ සල්ලි තියෙන්න පුරුවන් විවිධ පොකට් වල. එහෙම නැත්නම් wallets වල. HiFiMe එකෙන් එන සල්ලි අවිත් කෙලින්ම රැඳෙන්නේ spot wallet කියන එකේ. මේක හිතන්නකෝ අපේ ප්‍රධාන වෙළඳ ගිණුම වගේ කියලා. ක්‍රිප්ටෝ ගන්න විකුණන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේක. හැබැයි P2P ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට කරන ගනුදෙනුවකට මේ ස්පොට් වොලට් එකේ තියෙන සල්ලි කෙලින්ම පාවිච්චි කරන්න බෑ නේද? ඒක ෆන්ඩින් වොලට් එකට මාරු කරන්න ඕනේ කියලා වීඩියෝ එකේ කියනවා. ඇයි මේ වගේ වොලට්ස් දෙකක් තියෙන්නේ? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්.
මේක Binance එකේ ආරක්ෂාව සහ ගිණුම් කළමනාකරණය ගැන හිතලා හදපු දෙයක්. Spot wallet එක කියන්නේ වේගවත් වෙළඳපොළ ගනුදෙනු වලට. Funding wallet එක හදලා තියෙන්නේ P2P වගේ වේදිකාවෙන් පිටත ඉන්න කෙනෙක් එක්ක කෙලින්ම කරන ගනුදෙනු වලට. මේ දෙක වෙන් කරලා තියෙන එකෙන් වෙන්නේ අපි වෙළදාම් කරන මුදල් ටිකයි P2P කරන මුදල් ටිකයි පැටලෙන්නේ නැති එක. ඒ වගේම යම්කිසි විදිහකින් අපි වෙළඳ ගිණුමට ප්‍රශ්නයක් වුණත් ෆන්ඩින් වලට් එකේ තියෙන මුදල් වලට ඒක බලපාන්නේ නැහැ. ඒ කියන්නේ අමතර ආරක්ෂක තට්ටුවක් වගේ දෙයක්. හරියටම. ඒක නම් හොඳ පැහැදිලි කිරීමක්. ඉතින් ඒ මාරු කිරීමෙන් පස්සේ ඊළඟට කරන්න තියෙන වැදගත්ම දේ තමයි අපේ ලංකාවේ බැංකු විස්තර Binance එකට ඇතුළත් කරන එක. වීඩියෝ එකේ මේ ගැන ගොඩක් තදින් අවධාරණය කරනවා. අනිවාර්යෙන්ම P2P කියන කොටසට ගිහින් payment methods වලට තමන්ගේ බැංකු ගිණුම එකතු කරන්න ඕනේ. මෙතනදී වීඩියෝ එකේ නැවත නැවතත් කියන දෙයක් තමයි Binance ගිණුම හදලා KYC එහෙම නැත්නම් අනන්‍යතාවය තහවුරු කරපු කෙනාගේ නමින්ම තියෙන බැංකු ගිණුමක් විතරක් පාවිච්චි කරන්න කියන එක. ඒ කියන්නේ මගේ Binance ගිණුමෙන් මගේ යාළුවෙක්ගේ බැංකු ගිණුමකට සල්ලි ගන්න බෑ. ඇයි එම දැඩි නීතියක් දාලා තියෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි අර මුදල් විසුද්ධිකරණය වැළැක්වීම සහ වංචා අවම කිරීම. හිතන්ද කෙනෙක් හොරකම් කරපු ක්‍රිප්ටෝ ටිකක් ඔයාගේ ගිණුම හරහා වෙන කෙනෙක්ගේ බැංකුවකට දාලා රුපියල් කරගත්තොත් එතකොට අහුවෙන්නේ මම. ඔව් නීතියේ ඉස්සරහට යන්න වෙන්නේ ගිණුමේ අයිතිකාරයාට. ඒ කියන්නේ ඔයාට. මේ අවදානම නැති කරන්න තමයි Binance එකෙන් නම ගැලපීම අනිවාර්ය කරලා තියෙන්නේ. ඒක ගැනුම් කරුවාටයි විකුණුම් කරුවාටයි දෙන්නටම ආරක්ෂාවක්. ඒක නම් ඇත්ත. ඉතින් බැංක් ට්‍රාන්ස්ෆර් ශ්‍රී ලංකා කියන විකල්පය තෝරලා ගිණුම් අංකය, බැංකුවේ නම, ශාඛාව හරියටම දෙන්න ඕන. පොඩි අකුරක් හරි වැරදුනොත් ගනුදෙනු ප්‍රමාද වෙන්න නැත්නම් අසාර්ථක වෙන්නම පුළුවන් නේද? ඔව් ඒ විස්තර හරියටම දෙන්න ඕන. හරි. දැන් අපේ Binance ගිණුම සටනට සූදානම්. ෆන්ඩින් වොලට් එකේ සල්ලි තියෙනවා. බැංකු විස්තරත් ඇතුළත් කරලා ඉවරයි. දැන් කොහොමද මේ ඩිජිටල් ඩොලර් ටික ගන්න කෙනෙක්ව හොයාගන්නේ? වීඩියෝ එකේ පෙන්නනවා P2P අංශයේ sell කියන තැනට යන්න කියලා. එතනට ගියාම ගැනුම් කරුවන්ගේ ලොකු ලයිස්ට්ුවක් තියෙනවා. කියනවා. ඒ තමයි USDC වගේ වෙන ක්‍රිප්ටෝ එකක් තියෙනවා නම් ඒක USDT බවට පත් කරගන්න එක. USDC කියන්නේ ඩොලර් එකට සමාන අගයක් තියෙන තවත් ක්‍රිප්ටෝ එකක්. ඒ මාරුව කරන්න විශේෂ හේතුවක් තියනවද? USDC විකුණන්නම බැරිද? බැරි නෑ. හැබැයි මේකෙන් වෙළඳපොළ ගතිකත්වය ගැන අපූර්ව කතාවක් කියවෙනවා. වීඩියෝ එකට අනුව ශ්‍රී ලංකාවේ P2P වෙළඳපොළේ වැඩිම ඉල්ලුමක් සහ සැපයීමක් තියෙන්නේ USDT වලට. ඒ කියන්නේ USDT තමයි ලංකාවේ P2P ලෝකේ ප්‍රධාන මුදල් ඒකකය වගේ. හරියටම. ජාත්‍යන්තර වෙළඳාමේදී ඇමරිකානු ඩොලර් පාවිච්චි කරනවා වගේ දෙයක්. ඉතින් USDT වලට මාරු කරගත්තම වෙන්නේ අපිට තෝරගන්න ගණුම්කරුවන් ප්‍රමාණය වැඩි වෙනවා, ගනුදෙනුව ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා, සමහර විට හොඳ මිලකුත් ලැබෙන්න පුළුවන්. ඒක නම් වැදගත් උපදෙසක්. ඊට පස්සේ Tamanට විකුණන්න ඕනේ ගාණ උදාහරණයක් විදිහට රුපියල් 3000ක් කියලා මුදල් ඒකකයේ LKR විදිහට දාලා ෆිල්ටර් කරන්න පුළුවන්. එතකොට අදාළ මිල පරාසයේ ඉන්න ගැනුම්කරුවන් විතරක් පෙන්නනවා. මෙතන තමයි ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ව කොහොමද විශ්වාස කරන්නේ? වීඩියෝ එකේ ඒකටත් පැහැදිලි මඟ පෙන්වීමක් කරනවා. හැම ගැනුම්කරුවෙක්ගෙම නම, ජෙන්ඩර් එකේ ඔහුගේ ට්‍රේඩ්ස් ගණන, ඒ කියන්නේ ඔහු කරලා තියෙන සම්පූර්ණ ගනුදෙනු ගණන සහ කම්ප්ලිෂන් රේට් එක. ඒ කියන්නේ පටන් ගත්ත ගනුදෙනු වලින් කොච්චර ප්‍රමාණයක් සාර්ථකව අවසන් කරාද කියන ප්‍රතිශතය පෙන්නනවා. වීඩියෝ එකේ ඉන්න උදාහරණයේ ගැනුම්කරු ගනුදෙනු 3000කට වඩා කරලා තියෙනවා. ඒ වගේන 99.9% කම්ප්ලිෂන් රේට් එකක් තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් ඉහළ අගයක් නේද? ඔව්, ඊටම ඉහළ අගයක්. ඒත් 99.9% කියන්නේ තියලොස් නෑනේ. අර 0.1% ඇතුලේ අපිට අහුවෙන්න බැරිද? ඒ කියන්නේ මේ දත්ත විතරක් බැලුවම ඇතිද? ඒක තමයි විචාරශීලීව හිතන්න ඕන තැන. 99.9% කියන්නේ ගනුදෙනු 1000කින් එකක් විතරයි අවුල් වෙලා තියෙන්නේ කියන එක. ඒක ඊටාම ඉහළ විශ්වාසනීයත්වයක්. ඒ අවුල් වුණ එකත් සමහර විට ගැනුම්කරුගේ අතපසුවීමක්ම නොවෙන්න පුළුවන්. සමහර විට විකුණුම්කරුගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ විතර ඔබ අහපු දේ හරි. මේ ඉලක්කම් වලට අමතරව ගැනුම්කරුගේ දැන්වීමේ තියෙන ටර්ම්ස් එහෙම නැත්නම් කොන්දේසි කියවලා බලන එක හොඳයි. සමහර අය දාලා තියෙනවා 3 වෙන පාර්ශවයේ ගෙවීම් බාරගන්නේ නැහැ වගේ දේවල්. චැට් එකේ ක්‍රිප්ටෝ කියලා සඳහන් කරන්න එපා වගේ දේවලුත් මම දැකලා තියෙනවා.
ඔව් ඒ වගේ නීති දාලා තියෙන කෙනෙක් කියන්නේ මේ ගැන පළපුරුද්දක් තියෙන ආරක්ෂාව ගැන හිතන කෙනෙක්. ඒකත් අමතර විශ්වාසයක්. හරි. අපි දැන් හොඳ කම්ප්ලීෂන් රේට් එකක් තියෙන පළපුරුදු ගැනුම්කරුවෙක්ව තෝරගත්තා කියලා හිතමු. සෙල් බොතම ඔබනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වීඩියෝ එක පෙන්වන විදිහද අපිව වෙනම ගනුදෙනු පිටුවකට ට්‍රේඩ් වින්ඩෝ එකකට අරන් යනවා. මෙතනදි තමයි ඇත්තටම ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඕ මේ පිටුව තමයි අපේ ආරක්ෂිත කලාපය. මෙතනදී බයිනාන්ස් එක ක්‍රියාත්මක වෙන්නේ විශ්වාසවන්ත තුන්වෙනි පාර්ශවයක් එහෙම නැත්නම් එස්ක්‍රෝ සේවාවක් විදිහට. එස්ක්‍රෝ කියන්නේ ඒ කියන්නේ අපි සෙල් ලොබපු ගමන් අපි විකුණන ක්‍රිප්ටෝ ප්‍රමාණය බයිනාන්ස් එකෙන් తాවකාලිකව ලොක් කරගන්නවා. ඒක අපේ වොලට් එකෙනුත් අයින් වෙනවා ගැනුම්කරුට ලැබෙන්නෙත් නෑ. ඒක තියෙන්නේ බයිනාන්ස් භාරය. මේකෙන් වෙන්නේ ගැනුම්කරු සල්ලි එව්වට පස්සේ අපි ක්‍රිප්ටෝ නොදී හැංගුණොත් බයිනාන්ස් එකට පුල්ලන්න එක ගැනුම්කරුට නිදහස් කරන්න. ඒ වගේම අපිට සල්ලි නොයවා ගැනුම්කරු බොරු කිව්වොත් එතකොට බයිනාන්ස් එකෙන් ක්‍රිප්ටෝ ටික අපහු අපිට දෙනවා. ඒකනම් නියම ආරක්ෂක ක්‍රමවේදයක්. ඉතින් ගනුදෙනු පිටුවට ආවට පස්සේ වීඩියෝ එකේ කියනවා මුලින්ම chat එක හරහා ගැනුම්කරු ඔන්ලයින් ඉන්නෝද කියලා බලන්න කියලා. hello වගේ මැසේජ් එකක් දාලා. ඔව් ඒක හොඳ පුරුද්දක්. ඒකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් අනිත් පැත්තේ ඉන්නේ ක්‍රියාකාරී කෙනෙක් කියලා. ඊට පස්සේ ගැනුම්කරු අපේ බැංකු ගිණුවට මුදල් තැන්පත් කරලා බයිනාන්ස් පද්ධතියේ mark as paid කියන බොත්තම ඔබනවා. අපිට ඒ වෙලාවලි නොටිෆිකේෂන් එකක් එනවා ගැනුම්කරු මුදල් ගෙවා අත කියලා. මෙතන තමයි වීඩියෝ එකේ තියෙන වැදගත්ම ජීවිතේට අමතක කරන්න හොඳ නැති අනතුරු ඇඟවීම තියෙන්නේ. මට ඒක මතකයි. ගැනුම්කරු paid කියලා දැම්මට එයා වන ස්ක්‍රීන්ෂොට් එකක් දැක්කට එහෙම නැත්නම් ෆෝන් එකට SMS එකක් ආවට කිසිම වෙලාවක ක්‍රිප්ටෝ රිලීස් කරන්න එපා. අනිවාර්යයෙන්ම තමන්ගේ බැංකු ඇප් එකටම ලොග් වෙලා ගිණුමේ ශේෂය බලලා සල්ලි ඇත්තටම ඇවිල්ලාද කියලා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක ගන්න ඕන. ඔව්. ඒකේ ඇත්තටම හිතනාට වඩා බරපතල කාරණයක් නේද? මිනිස්සු ලේසියෙන්ම රවටෙන්න පුළුවන් තැනක්. අනිවාර්යයෙන්ම. මම ෆෝරම් වල දැකලා තියෙනවා කතා හරියටම බැංකුවෙන් යනවා වගේ පේන ව්‍යාජ SMS හදලා එවන අය ගැන. අප්පා. තුනා කියලා. ඒක දැකපු ගමන් අලුත් කෙනෙක් ක්‍රිප්ටෝ ටික රිලීස් කරනවා. විනාඩි 5කට පස්සේ බැංකු ඇප් එක චෙක් කරද්දි තමයි තේරෙන්නේ සල්ලි ඇවිත් නැහැ තමන් රැවටිලා කියලා. ඒ වෙද්දී ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වෙද්දි හැමදේම ඉවරයි. ඒ නිසා කිසිම දෙයක් විශ්වාස කරන්න එපා තමන්ගේ බැංකු ගිණුමේ ශේෂය ඇරෙන්න. ඒක නම් ඇඟ හිරිවැටෙන කතාවක්. ඒ කියන්නේ අපි අපේ පැත්තෙන් 100%ක්ම තහවුරු කරගන්න ඕන සල්ලි ගිණුමට ආවා available balance එකේ ඒ ගාන පෙන්නනවා කියලා උරපයි නම් විතරයි අපි Binance එකට ඇවිල්ලා payment received කියන බොත්තම ඔබන්න ඕන. හරියටම. ඒ බොත්තම ඔබලා සමහර විට දෙවෙනි ආරක්ෂක පියවරක් විදිහට එන authentication code එකක් දුන්නද පස්සේ අර Binance එකෙන් lock කරගෙන හිටපු ක්‍රිප්ටෝ ටික ගැනුම්කරුගේ ගිණුමට නිදහස් වෙනවා. එතනින් ගනුදෙනුව සාර්ථකව අවසන්. ෆෝන් එකේ ගේම් එකකින් පටන් ගත්ත ඩිජිටල් මුදල් ගමන ලංකාවේ බැංකුවක රුපියල් බවට පත් වෙලා එතනින් නිමා වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලිය දිහා බැලුවම අපි මේකෙන් ගන්න ඕන ලොකුම පාඩම මොකද්ද? මේ ඔන්ලයින් වීඩියෝ එකෙන් අපිට පෙන්නලා තියෙන්නේ අන්තර්ජාලයෙන් හොයන පොඩිම මුදල වුණත් ලෝකයේ පිළිගත් ක්‍රමවේද හරහා නීත්‍යානුකූලව වගේම ආරක්ෂිතව අපේ දේශීය බැංකු පද්ධතියට ගෙන්න පුරුවන් කියන එක නේද? ඕ ඒ වගේම ඒකට තාක්ෂණික දැනුමක් සව දැඩි විනයක් අවශ්‍යයි කියන එකත් මේකෙන් පැහැදිලි වෙනවා. මේක නිකන් බොත්තමක් ඔබලා සල්ලි ගන්නවා වගේ සරල දෙයක් නෙවෙයි. හැම පියවරකදීම අවධානමක් තියෙනවා. wallet address එක දෙන තැන ඉඳන් ගැනුම් කරුවෙක් තෝරගන්න තැන අන්තිමට සල්ලි ආවද කියලා බලන තැන දක්වාම හැම තැනකදීම අපි සවිඥානිකව ඉන්න ඕන. ඒ වීඩියෝ එකේ විඥානය ලබා දෙන්න හොඳ උත්සාහයක් ගන්නවා. ඔව්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න නම් Binance වගේ වේදිකාවක් ක්‍රියා කරන විදිය ගැන හොඳ අවබෝධයක් වගේම P2P ගනුදෙනුවලදී තමන්ව ආරක්ෂා කරගන්නා හැටි ගැනත් හොඳටම දැනගෙන ඉන්න ඕන. එතනම මේක අපිට තවත් වැදගත් ප්‍රශ්නයක් ඉස්සරහට ගෙන එනවා. එහෙ මොකද්ද? මේ වගේ ගෝලීය ඩිජිටල් ආර්ථික ක්‍රම දේශීය බැංකු පද්ධතිය එක්ක මේ විදිහට ලේසියෙන් සම්බන්ධ වෙන්න පටන් ගත්තම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට අපි සතුව තිබිය යුතු අලුත් කුසලතා මොනවද? මේක තවත් මුදල් උපයන ක්‍රමයක් ගැන ඉගෙන ගන්නවා වගේ දෙයක් නෙවෙයි. මේක ඩිජිටල් වත්කම් කළමනාකරණය, සයිබර් ආරක්ෂාව සහ ගෝලීය මූල්‍ය පද්ධති ගැන මූලික අවබෝධයක්වත් ගොඩනගා ගැනීමක් අනාගතයේදී මේ
කුසලතා හරියට බැංකු පොතක් පාවිච්චි කරනවා වගේම සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න පුළුවන්. ඒකට අපි කොයිතරම් දුරට සූදානම්ද කියන එක තමයි අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නය.